Hello everyone. දැන් ඔයාලා Git install කරලා GitHub එකත් එක්ක සාර්ථකව සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ ඔයාගේ පළමු project එක GitHub එකට upload කරන එක. අද වීඩියෝ එකෙන් මම පියවරෙන් පියවර කියලා දෙනවා GitHub එකට අලුත් repository එකක් හදන්නේ කොහොමද, VS Code එක පාවිච්චි කරන වගේ project එක සම්බන්ධ කරන්නේ කොහොමද සහ සාර්ථකව වගේ code එක GitHub එකට push කරන්නේ කොහොමද කියලා. පොඩි මතක් කිරීමක්. ඔයා මේ සීරීස් එකේ මීට කලින් වීඩියෝස් තාම බැලුවේ නැද්ද? එහෙනම් මම ඔයාලට ආරාධනා කරනවා මුලින්ම මේ වීඩියෝස් බලලා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම ඔයාගේ GitHub account එකට යන්න. දැන් අපි යන්නේ අලුත් repository එකක් create කරන්න. මෙතනදී ඔයාගේ project එකට නමක් දීලා පොඩි විස්තරයක් දෙන්න. ඔයාලට මේ repository එක private විදියට හරි public විදියට හරි create කරන්න පුළුවන්. ඔයා පබ්ලික් තේරුවත් ලෝකෙ ඕනම කෙනෙක්ට ඔයාගේ කෝඩ් එක බලන්න පුළුවන්. ඔයා පෝර්ට්ෆෝලියෝ එකක් හදනවා නම් හෝ ඕපන් සෝස් වැඩ කරනවා නම් මේක තමයි හොඳම විදිහ. ඔයා ප්‍රයිවට් තේරුවත් ඔයා සහ ඔයා පර්මිෂන් දෙන අයට විතරයි ඔයාගේ කෝඩ් එක පේන්නේ. අපි අද beginner guide එකක් කරන නිසා මේක පබ්ලික් විදියට තියෙනවා. දැන් යට තියෙන create repository button එක ක්ලික් කරලා ඔයාට repository එක create කරගන්න පුළුවන්. repository එක create කරාට පස්සේ ඔයාලට පිටුවක් පෙනෙයි quick setup කියලා. ඒකේ GitHub විසින්ම අපිට අවශ්‍ය command ටික පෙන්නලා තියෙනවා. බය වෙන්න එපා. දැන් අපි ඒ command ටික තමයි පියවරෙන් පියවර පාවිච්චි කරන්න යන්නේ. දැන් ඔයාගේ project එකේ තියෙන folder එක VS Code එකෙන් open කරන්න. දැන් terminal එකේ git init command එක run කරන්න. මේකෙන් කරන්නේ ඔයාගේ සාමාන්‍ය ෆෝල්ඩර් එක Git එකට අඳුනාගත හැකි repository එකක් බවට පත් කරන එක. මේක කරපු ගමන් ඔයාගේ ෆෝල්ඩර් එක ඇතුලේ .git කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා. මේක ගොඩක් වෙලාවට hidden එකක්. එතන ඉඳන් Git පුළුවන් ඔයා කරන හැම වෙනස්කමක්ම track කරන්න. දැන් අපි කරන්නේ git add කියන එක. මෙතනදී ඔයා එක දෙයක් තේරුම් ගන්න ඕනේ. කෝඩ් එක කෙලින්ම save වෙන්නේ නැහැ. මුලින්ම staging area එකකට දාන්න ඕනේ. ඒ කියන්නේ හරියට ෆොටෝ එකක් ගන්න කලින් කට්ටිය පිළිවෙලකට හිටවනවා වගේ වැඩක්. ඊළඟට තමයි වැදගත් දේ. git commit. මේකෙන් වෙන්නේ අර staging area එකේ තිබුණු files ටික ස්ථිර snapshot එකක් හෝ message එකක් ලැබීම. මේකෙන් පස්සේ ඔයා දාන message එක ගොඩක් වැදගත්. මොකද මාසෙකට විතර පස්සේ ඔයාලට බලන්න ඕනේ වුණොත් මම මොකද්ද මෙතන කළේ කියලා මේ මැසේජ් එකෙන් තමයි ඒක මතක් වෙන්නේ. ඒ කියන්නේ ඔයා මේ ස්ටේජින් ඒරියා එකේ කරන වෙනස්කම් මොකක්ද කොහොමද කියලා ඔයාලට මේ මැසේජ් එකෙන් විස්තර කරන්න පුළුවන්. දැන් අපි local project එක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරන්න ඕනේ. GitHub එකේ තියෙන URL එක copy කරලා මේ command එක දෙන්න. මතක තියාගන්න. මෙතන origin කියන්නේ ඔයාගේ GitHub එකේ තියෙන project එකට අපි දෙන නම. හරියට ඔයාගේ යාළුවෙක්ට nickname එකක් දෙනවා වගේ වැඩක්. එතකොට Git දන්නවා අපි origin කියවුවාම කතා කරන්නේ GitHub එකේ තියෙන අර link එකටයි කියලා. අවසාන පියවර git push. මෙතනදී main කියන්නේ අපේ ප්‍රධාන code එකේ තියෙන branch එක. ඔයා main කියලා ගැහුවම වැඩ කරන්නේ නැත්නම් master කියලා try කරන්න පුළුවන්. මේකෙන් රන් කරාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන කෝඩ් එක GitHub server එකට copy වෙන්න පටන් ගන්නවා. දැන් GitHub account එකට ගිහින් refresh කරලා බැලුවාම ඔයාගේ කෝඩ් එක එතන තියෙනවා ඔයාට පෙනේ. මේ dot එකෙන් වෙන්නේ folder එකේ තියෙන ඔක්කොම files ඒ staging area එකට ලෑස්ති කරන එක. අපි ඉක්මනින් ආපහු මතක් කරගමු. ඔයාලා project එක කරන හැම වෙලාවකම පිළිවෙල මේකයි. දැන් ඔයා සාර්ථකව ඔයාගේ පළමු project එක GitHub එකට upload කරලා තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද වෙනත් කෙනෙක්ගේ repository එකක් අපේ computer එකට clone කරන්න සහ කොහොමද pull කරන්න කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාන්න. මේ series එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.